හරි ඉතින් යාළුවනේ අද මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ මම තෙමු එකෙන් ඕඩර් කරපු ප්‍රී ගිෆ්ට් දෙක. මම මේක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි ගත්තේ. මේක ගන්න වීඩියෝ එකකුත් මම මගේ channel එකට දාලා තියෙනවා. ඕගොල්ලෝ ඒක බැලුවේ නැත්නම් ඒකෙන් ගිහිල්ලා දැන්ම ඕගොල්ලෝ ප්‍රී ගිෆ්ට් දෙකක් ඕඩර් කරගන්න. තාම මේ ඔප එක තියෙනවා. හරිද? මේ විදිහට තමයි අපිට පැකේජ් දෙක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරින්ම මම මේ පොඩි පැකේජ් එක අන්බොක්ස් කරලා ඉන්නවා. මේ පැකේජ් එකෙන් අපිට ඇවිල්ලා තියෙන්නේ පොඩි මෝටර් එකක්. මේ මෝටර් එක ඩ්‍රෝන් හදන කට්ටිය නම් දන්නවා මේක ගන්න FPV ඩ්‍රෝන් වලට මේ මෝටර් එක ලංකාවෙන් සාමාන්‍යයෙන් 2500ක් වගේ වෙනවා. මම මේ මෝටර් එක ගත්තේ ෆ්‍රී. එතකොට මගේ පළවෙනි ඕඩර් එකේ වටිනාකම රුපියල් 2500යි. මේ මෝටර් එකත් ගොඩක් ලො ක්වොලිටි එකක් තියෙනවා. මේක ඔරිජිනල් මෝටර් එකක්. මේක ලංකාවෙන් ඇත්තටම ගන්නවා නම් 3000ක් වෙනවා. එතකොට තෙමු එකේ සාමාන්‍ය මේ වගේ මෝටර් වගේ මේ වගේ ප්‍රොඩක්ට් අඩුයි. ඒත් මං වැඩිපුර තෙමු එකේ වගේ ප්‍රොඩක්ට් හොයපු හින්දා මගේ ප්‍රී අයිටම් ලිස්ට් එකේ මේ මෝටර් එකකුත් තිබ්බා. ඒ හින්දා මම මේ මෝටර් එකක් දාගත්තා. ඊට පස්සේ අපේ ප්‍රී ගිෆ්ට් එකෙන් මට ඊළඟට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ ටිකක් ලොකු අයිටම් එකක්. අපි බලමු මේ මොකක්ද කියලා. ඕගොල්ලන්ට මතක ඇති AliExpress එකේ වෙල්කම් ඩීල් තිබ්බ රුපියල් 450කට මේ දවස්වල මෙන්න මේ මිනි පෑන් එක. මෙන්න මේ මිනි පෑන් එකේ මම සුදු පාට ඕඩර් කරලා තියෙනවා, කළු පාට ඕඩර් කරලා තියෙනවා AliExpress එකේ. මම හිතුවා මේක මේ නිල් පාටට හුරු පාටත් ඕඩර් කරන්න කියලා. ඒ හින්දා මම තෙමු එකෙන් ප්‍රී ගිෆ්ට් දෙද්දි මෙන්න මේ නිල් පාට එක තමයි ඕඩර් කරේ. මේක ඇත්තටම සුපිරි මේ පෑන් එකක්. මගේ මේ channel එකේ මම ඉස්සරින්ම දාලා තියෙන වීඩියෝ එකක් මෙන්න මේ පෑන් එක අන්බොක්සින් කරන වීඩියෝ එකක් තමයි. ඒකට නම් views 50ක් විතර තියෙන්නේ. මගේ channel එකේ ඉස්සර views යන්නේ නැහැ. දැන් තමයි views සාමාන්‍යයෙන් 5000 අතර යන්නේ. ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා මේ වගේ වීඩියෝ බලන්න අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ පෑන් එක තියෙන්නේ. පෙට්ටිය නම් ටිකක් ඩැමේජ් වෙලා තිබ්බා. ඒත් ඒක වැඩි ප්‍රොඩක්ට් එකට අවුලක් වෙලා නම් තිබ්බේ නැහැ. ඊට මේ විදිහට අපිට type C කේබල් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. දැන් ගොඩක් අලුතෙන් එන ප්‍රොඩක්ට් වල තියෙන type C ඒවා තමයි මර අනිත් පෝට් එකේ එන්නේ නැහැ. දැන් ගොඩක් ප්‍රොඩක්ට් වල මෙන්න මේ type C එක තමයි එන්නේ. ඒකත් අපිට තියෙන වාසියක් මොකද මේ ස්පින් එක සවුත් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි අපේ පෑන් එක තියෙන්නේ. ඒකේ පාටත් එච්චර මවුලක් නැහැ. මේ ප්‍රොඩක්ට් එක මේ මාගා මේ පෑන් දෙකක්ම තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක මගින් ගන්නවා නම් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ට් එක විකුණන්නම් 2500කට වගේ මේ ප්‍රොඩක්ට් එක මට දෙන්න පුළුවන්. ඕගොල්ලෝ කැමති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර් එක මගේ channel එකේ about එකේ තියෙනවා. කැමති කෙනෙක් ඒකට මැසේජ් එකක් දාන්න. මේ පෑන් එක ඇත්තටම quality. මේ පෑන් එක මම තාමත් පාවිච්චි කරනවා. මම AliExpress එකෙන් ගෙනාවු එක. මේක ලංකාවෙන් ගන්නවා නම් ඕගොල්ලන්ට රුපියල් 4000ක් වගේ වෙනවා. ඩරස් එකේ ඕගොල්ලෝ බොර නම් බලන්න. නිකන් shop වල නම් මේක තියෙනවාද කියන්න නම් දන්නේ නැහැ. මම නම් දැකලා නැහැ. මෙන්න මේ විදිහට දැන් මම type C කේබල් එකක් ගලවගෙන මේ විදිහට මම වතුර ටිකක් දාගත්තා. ඊට පස්සේ මෙන්න මේ පියන මේක හොද්දින් වහ ගන්න ඕන. ඔන් කරපුවාම මේ පෑන් එක low speed එකකින් on වෙනවා. ඊට පස්සේ තව පාරක් ක්ලික් කරගත්තාම මේකේ ඊළඟ ස්පීඩ් එකට ඒ කියන්නේ මීඩියම් ස්පීඩ් එකට මාරු වෙනවා. ඊට පස්සේ අපි තව පාරක් මේක ක්ලික් කරොත් අපේ හයි ස්පීඩ් එකට මාරු වෙනවා. ඕගොල්ලන්ට පේනවා ඇති මේකේ ටිකක් පොඩි ස්පීඩ් එකක් තියෙනවා මේ පෑන් එකේ. මේ පෑන් එකේද මේකේ ඇත්තටම මේක පෑන් එකක් වුණාට මේ පෑන් එකේද මේක ඇත්තටම පොඩි ක්වොලිටි එකක් තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ හිල් වගේක් තියෙනවා. ඔයගොල්ලෝ බලන්නකෝ ඒකෙන් මොකද වෙන්නේ කියලා. මේ විදිහට දෙවෙනි බටන් එක එක සැරයක් ඔබපුවාම අපේ මේ AC එකේ මෙන්න මේ අයිටම් එක ඔන් වෙනවා. මම ඔයගොල්ලන්ට පස්සේ කියන්නම් මේ මොකද්ද කියලා. ඊට පස්සේ ඔන්න විදිහට දෙවෙනි පාරත් ක්ලික් කරගත්තාම මෙන්න මේ විදිහට හිල් දෙකකින් ඕගොල්ලන්ට පේනවා ඇති දුමක් එනවා. අපි මේකට කලින් දාගත්ත නේද වතුර. අන්නේ වතුර තමයි මේ වාෂ්ප වෙලා දුම වගේ එන්නේ. ඇත්තට මේ ජලාංශු තමයි එන්නේ. මේකේ ජලාංශු ගොඩක් කූල් එකෙන් තමයි එන්නේ. ඕගොල්ලෝ මේ පෑන් එකක් අරන්ම බලන්න. මේක ගොඩක් කූල් එකක් තියෙනවා. ඕගොල්ලෝගේ කාමරේ ඕගොල්ලෝ නිදාගන්න යද්දී ඇදලාගෙන තියාගෙන නිදාගන්න මේ ගොඩක් වටිනවා. මේ රස්නේ කාලේ කූල් එකේ නිදා ගන්න පුළුවන්.
මේ විදිහට තව පාරක් ඒ බටන් එක ක්ලික් කරපුවාම මේ හිල් ඔක්කොගෙම මේ විදිහට දුම එනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඊට පස්සේ අපේ තුන්වෙනි බටන් එකෙන් අපිට පුළුවන් මේකේ ලයිට් සිස්ටම් එක ඔන් කරගන්න. ඒත් RGB ලයිට් සෙට් එකක් තමයි තියෙන්නේ. ඒක කරවල වෙලාවට ගොඩක් එළිය තියෙනවා. ඊළඟ එකෙන් අපේ ටයිම් තමයි තියාගන්න තියෙන්නේ. එක සැරයක් ක්ලික් කරපුවාම පැය භාගයකට, ආයෙ ක්ලික් කරපුවාම පැයකට, ආයෙ තුන්වෙනි සැරේකටත් ක්ලික් කරපුවාම අපිට පැය දෙකකට මේක හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි ඉතින් යාළුවනේ අද අපේ වීඩියෝ එක ඉවර වෙන්නේ. ඔයත් තෙමු එකෙන් ප්‍රී ගිෆ්ට් ගන්නවා නම් මම කෙටියෙන් පැහැදිලි කරන්නම් කොහොමද ගන්න කියලා. ඉස්සරින්ම ඔයගොල්ලෝ තෙමු ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඩවුන්ලෝඩ් කරලා මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා ඇති ලින්ක් එක. තෙමු ලින්ක් එක. අන්නේ තෙමු ලින්ක් එක ක්ලික් කරන්න. ඉස්සරින්ම ඔයගොල්ලන්ට කරන් තියෙන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ මේ ලින්ක් එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාලට account එකක් හදන්න ඒවි. ඊට පස්සේ ඔයා ඒකෙන් account එකක් හදන්න. account එකක් හැදලා ටික වෙලා බලන් ඉද්දී ඔයාලට මේ ලින්ක් එකෙන් ගියොත් විතරක් ඕගොල්ලන්ට ලෝඩ් වෙනවා free item තියෙන page එක. අන්න එතනින් ඕගොල්ලන්ට කැමති free item 3ක් දැන් ගන්න පුළුවන්. කලින් නම් ගන්න පුළුවන් උනේ 2යි. දැන් ඕගොල්ලන්ට 3ක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.